එකමත් එක කාලෙක එක්තරා වනාන්තරයක විශාල ඇපල් ගහක් තිබුණා. මේ ගහේ මල් හටගෙන ටික කාලෙකට පස්සේ ගෙඩි වලින් ගහ පිරෙන්න පටන් ගත්තා. රතුම රතු පාටින් යුත් ඇපල් ගෙඩි වලින් පිරුණු ඇපල් ගහ කියා ගන්න බැරි තරම් ලස්සනක් ගත්තා. දවසක් මේ වනාන්තරයට උඩින් පියඹාගෙන ගිය හිරව් රංචුවක් ඇපල් ගහ දැක්කා. එයාලා ඇපල් ගහේ රතුම රතු පාට ගෙඩි දැකලා පුදුම වුණා. මේ බලන්න හරිම අපූර්ව ඇපල් ගහක්. රතුම රතු ඇපල් ගෙඩි. කොයිතරම් සුන්දරද? මං කවදාවත් මේ තරම් ලස්සන ඇපල් ගහක් දැකලා නෑ. ඇපල් මලුත් හරිම මගේ. ඇපල් සුවඳ හරිම විදිහේ. මේ විදියට ඇපල් ගහට වශී වුණ ගිරව් ඇපල් ගහ වර්ණනා කරන්න උනා. මේ වැහුණු ඇපල් ගහට හුඟක් ආඩම්බර හිතුණා. ලස්සන ඇපල් ගහ. අපිට කන්න ඇපල් ගෙඩියක් දෙන්න. බෑ බෑ, එක ඇපල් ගෙඩියක්වත් මම දෙන්නේ නෑ. අනේ එකක් හරි දෙන්න. බෑ, යනවා යන්න මෙතනින්. ඇපල් ගහ ගිරව් රෑන පන්න ගත්තා. එයාලා දුකින් ඈතට පියාඹල ගියා. ඉන්පස්සේ ඇපල් සුවඳත් ගහේ සුන්දරත්වයත් නිසා හුඟක් සත්තු ඇපල් ගහ ළඟට ආවා. එක එක ජාතියේ කුරුල්ලෝ, ලේන්නු, වඳුරු, රිලව් මේ හැමෝම ඇපල් ගහේ ලස්සන අගය කළා. හැබැයි කවදාවත් ඇපල් ගහේ ආඩම්බරය නම් නැති වුණේ නැහැ. එයා කිසිම කෙනෙක්ට ඇපල් ගෙඩියක්වත් දුන්නේ නෑ. ගහ ළඟට ආපු සත්තු බඩගින්නේ දුකේ යන්න ගියා. කාලය ගත වුණා. ටික දවසකට පස්සේ ඇපල් ගෙඩි හොඳටම ඉදුණා. මේ බිම වැටෙන ඇපල් කඩි කන්න පණුවෝ ගොඩක් ආවා. කුණුණු ඇපල් වලට පණුවෝ ආවා. කුණු ඇපල් කාලා පණුවෝ හොඳටම විශාල වුණා. අන්තිමේදී ඇපල් ගෙඩි ඉවරුනහම කන්න දෙයක් නැති වුණා. මේ පණුවෝ ඇපල් ගහට නැගලා එහි දළු කොළ සියල්ල කා දැමුවා. ඇපල් ගහ හොඳටම දුක් වුණා. අනේ මම අසරණ සතුන් ඉල්ලුව වෙලේ ගෙඩි දුන්න නම් මට මෙහෙම වෙන්නේ නෑනේ. මගේ ආඩම්බරකමට මට වෙච්ච දේ. අවසානයේදී ඇපල් ගහට ඉතුරුනේ කඳත් අතොත් විතරයි. දිනක් දර කපන්න කැලේට මිනිසෙක් ඇපල් ගහ දරට කපාගෙන ගියා. අපිට තිබෙන දේ බෙදා හදාගත යුතුයි.